අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ සිංහලෙන් කුරුවින්ද කියලා හඳුන්වන කොරැන්ඩම් ගැන. කොරැන්ඩම් කියන වචනය හැදිලා තියෙන්නේ කුරුවින්ද කියන සංස්කෘතික වචනයෙන්. මේකේ දැඩියාව 9යි. ස්පටික පද්ධතිය 3 අස්ර. රසායනික සංයුතිය Al2O3. මේ මැණික් වර්ගය පිරිසිදු අවස්ථාවේදී අවර්ණව තියෙන්නේ. වර්ණකාරක මූලද්‍රව්‍ය අපද්‍රව්‍ය වශයෙන් එකතු වෙලා අදාළ වර්ණය ලබා දෙනවා. කොරැන්ඩම් එහෙම නැත්නම් කුරුවින්ද ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ රූබි සහ සෆාය විදිහට. රූබි රතු පාටිනුත් සෆාය අනිත් වර්ණ වලිනුත් පවතිනවා. රූබි වලට රතු කැට ඒ වගේම රතු අරු නූල් අයිති වෙනවා. මේකේ හොඳම වර්ණය පරවිලේ රතු පාට වර්ණය විදිහටයි සැලකෙන්නේ. මේ මැණික් වර්ගය බුරුමය, තායිලන්තය, වියට්නාමය, කාම්බෝජය, ටන්සානියාය වගේම ශ්‍රී ලංකාවේ හමු වෙනවා. සෆායක් අවර්ණ, නිල්, කහ, රෝස, කොළ, දම් වගේ පාටවල් වලින් දකින්න ලැබෙනවා. බ්ලූ සෆායක් ලා නිල් පාට ඉඳන් ඊටාම තද කාක නිල් කියලා හඳුන්වන වර්ණය දක්වාම පවතිනවා. මේකේ හොඳම වර්ණයේ විදියට හඳුන්වන්නේ කෝන් ෆ්ලවර් බ්ලූ. බ්ලූ සෆාය වලට නිල් වර්ණය ලැබෙන්නේ ටයිටේනියම් සහ යකඩ වලින්. කාශ්මීරයේ සහ ශ්‍රී ලංකාවේ හමු වෙනවා. වයිට් සෆාය කියලා කියන්නේ අවර්ණ කොරැන්ඩම් වලට. ගොඩක් වෙලාවට මේ මැණික්වල කහ සහ නිල් වර්ණය මද වශයෙන් මිශ්‍ර ගතියක් පෙන්වනවා. මේකත් ලංකාවේ හමු වෙනවා. ඊළඟට අපි බලමු yellow sapphire. ලා කහ වර්ණයේ ඉඳන් තද කහ වර්ණය දක්වා පරාසයන් තියෙනවා. මේක සිංහලෙන් පුෂ්පරාග කියලා හඳුන්වනවා. රන්වන් පාට තියෙන පුෂ්පරාග රත්න පුෂ්පරාග කියලා හඳුන්වනවා. පුෂ්පරාග වලට කහ වර්ණය ලැබිලා තියෙන්නේ යකඩ නිසා. ඊළඟට අපි බලමු පද්මරාජ. මේ තමයි වටිනාම සෆාය වර්ගය. පද්මරාජ වලට තියෙන්නේ නෙළුම් මලේ පාට. ඊළඟට පින්ක් සෆාය. මේකේ රෝස පාට ඇති වෙන්නේ ක්‍රෝමියම් සහ මැංගනීස් වලින්. ඊළඟට ග්‍රීන් සෆාය. මේකේ වර්ණයත් ඇති වෙන්නේ යකඩ වලින්. මේක ලංකාවේ හමු වෙන්නේ නැහැ. ඉන්දියාව සහ මැඩගස්කරේ හමු වෙනවා. ඊළඟට දෙගුණගල් මාව සෆාය. රතු, කහ, කොළ සහ නිල් මිශ්‍ර වීමෙන් වෙනත් පැහැ වර්ණයක් ලැබිලා තියෙනවා. මේක ලංකාවේ හමු වෙනවා. ඊළඟට වර්ණය වෙනස් වන සෆාය. කලර් චේන්ජින් සෆාය. හිරු එළියේදී එක වර්ණයකුත් ටෝච් එළියේදී තවත් වර්ණයකුත් පෙන්වනවා. මේක ලංකාවේදී ගොඩක් කලාතුරකින් හමු වෙනවා.